තවත් කාරණයක් කියන්න හිතුණා මේ බලන හෑන්ඩ් රේල් ඩිසයින් එක. දැන් මේ හෑන්ඩ් රේල් ඩිසයින් එක අඟල් දෙකේ වගේ GI සර්කියුලර් බාර් එකක් දාලා තියෙන්නේ උඩට. ඊට පස්සේ අර දාලා තියෙන්නේ මිලිමීටර 10 ප්ලේන් බාර්ස්. බලන්න ලස්සන හෑන්ඩ් රේල් එක. මේ වර්ටිකල් කරපු හින්දා ළමයි උඩට ක්ලයිම් කරලා වැටෙන ගතියත් අඩුයි. ඉතින් මේ වගේ ඩිසයින් එකක් ඔයාලගේ හෑන්ඩ් රේල් වලට අවශ්‍ය නම් යූස් කරන්න පුළුවන්. ගාඩ් වෝල් බිත්ති බඳින වෙනුවට view එක අවශ්‍ය වෙලාවට මේ වගේ ඩිසයින් එකක් ගන්න පුළුවන්. අඩු වියදම් හරිම සරලයි. ගොඩාක් අය දැන් භාවිතා කරන්නේ මේ තුන් කාලේ බාගේ බොක්ස් බාර් තමයි. ඉතින් ඒක ඇත්තටම හැම තැනම තියෙනවනේ. ඒ බොක්ස් බාර් ඔයාලා බැලුවම ඒක හැම තැනම තියෙනවා. ඉතින් ඒ ඔයාලා ගෙදරක් තියෙනවා, ඊට ආබද නිවසෙත් තියෙනවා. ඉතින් එහෙම නැතුව මෙන්න මේ වගේ ලස්සන මේ විදියට සරල හෑන්ඩ් රේල් එකක් භාවිතා කරන්න පුළුවන්. ඉතින් යට සිමෙන්ට් වලින් නිර්මාණය කරලා තියෙනවා. ඒ යට බාර් එකක් කව වෙන විදියට යට බාර් එකක් ගිහලා ඒකට තමයි වෙල්ඩ් කරලා ඔය වර්ටිකල් බාර්ස් ඔය විදියට යූස් කරන්නේ. ඉතින් ඔයාලට මේ ඩිසයින් එකම අවශ්‍ය නම් කරන්න පුළුවන් අඩු වියදමින්. මොකද මේව දැක්කොත් තමයි කරන්නේ. ඔයාලා ඩ්‍රොයින් එකක් හදලා දුන්නට කරන්න හිතෙන්නේ නැහැ. මොකද ඒකේ හැඩ මදි. අර සමහර අයට ඕනනේ ගොඩක් ඩිසයින්ස්. මේවට මල් දානවා මැදට. එහෙම නැතුව මේ විදිහට සරල හැඩතල භාවිතා කරන විදම ගොඩාක් අඩුයි. බලන්න ලස්සන බෝල්ඩර්ස් තියෙනවා, ටයිටේනියම් සිමෙන්ට්. මෙතන පික්චර් එකක් තියෙනවා. ඉතින් මේ අදහස් ඔයාලයි නිවසටත් එකතු කරගන්නේ කියලා තමයි බරොමාන්ත්‍රී YouTube channel Facebook එක හරහා දැනුවත් කරන්නේ. ඔයාලා නිතින්ම මේ page එක follow කරන්න. ගොඩාක් වටිනා අදහස් තමයි ගෙනෙන්නේ. හැම කෙනෙක්ම ටිකක් හදනවා, විලා එකක් හදනවා. ඉතින් එතෙන්දී අදහසක් ගන්න පුළුවන්. ඔයාලට මේ මොන වගේ විදිහටද නිවස නිර්මාණය කරන්න ඕන කියලා, විලා එක නිර්මාණය කරන්න ඕන කියලා. බලන කලර්ස් උත් earth colors භාවිතා කරන පරිසරයට ගැලපෙන විදිහට.